දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රිය කිරීම සඳහා 2026 වසරේ ජනවාරි මාස වන විට ක්‍රියාකාරී ප්‍රතිලාභ හිමිකාරීත්ව ලේඛනයක් හඳුන්වා දීම මගින් මුදල් විසුද්ධිකරණයට එරෙහි රාමුව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. තවද මේ වන විට අපරාධකින් උපයාගත් දේ පිළිබඳ පනත සම්මත කර තිබෙනවා. ඒ බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ටාසයක් නියෝජ්‍ය පොලිස්පතිවරුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා. අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුව සම්මත කර ආයතන පිහිටෙව්වා. ඒතර කට්ටිය කියන මොකක්ද දන්නවද? හිට්ලර් ඇවිල්ලා. රුසියාවයි ඇමරිකාවයි එකතු වෙන්න ඕන හිට්ලර් පරද්දන්න. දැක්කද දැන්? ඔයගොල්ලෝ රුසියාවද? ඔයගොල්ලෝ ඇමරිකාව. මොකද මේ රුසියාව ඇමරිකාව හිට්ලර් පරාදයට පත් කිරීම සඳහා එකතු වුණ ඓතිහාසික කතාවක්. ඒක දේශපාලන ඉතාමත් සංකීර්ණ අවධියක්. ඒක ලෝක දේශපාලන ඉතාමත් විශාල හැරවුමක්. මේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා දිනවා. රුසියාවයි ඇමරිකාව එකතු වෙනවා හිට්ලර් පරද්දන්න. පහු හරිද? ලෝකේ ඓතිහාසික දේශපාලනේ ඒ බරෙන් තේරුම් ගන්න කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා අඩුම තරමේ. හරිද? මොකද්ද දේශපාලන? හිට්ලර් අපි නීතිය ක්‍රියාත්මක කරන මතක තබා ගන්න. ඒකට මොන අර්ථකථන දුන්නා? මොන තනතුරේ? මොන වගකීමේ කවදා ඉසුරුවක්? මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ථ නාමයක් දෙන්න. ඒකත් අරින්නේ හොඳයි. මතක තබා ගන්න. අපගේ මෙම දැක්මට සමාන්තරව ආරක්ෂිත සුරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැගීම අපගේ අරමුණයි. දිගු කලක් තිස්සේ මද්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වලට ගොදුරු අපගේ දරුවන්ින් මුදවා ගත යුතුයි. ඒ වෙනුවෙන් විස මද්ද්‍රව්‍ය සැපයුම් දාමේ බිඳවැටීම, ඉල්ලුම් ජාලය දුර්වල කිරීම, අධ්‍යාපනය පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රැකියා අවස්ථා ලබා දීම ඇතුළත් බහුවිධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබෙනවා. අපේ සංවර්ධනය සඳහා සහාය දුන් දීප පාරිශ්‍රමික සහ බහුපාරිශ්‍රමික හවුල්කරුවන්ට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ලද දායකත්ව සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මෙම හවුල්කාරීත්වය ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා පිටුවහලක් වූ අතර මෙම බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි උනන්දු වෙනවා. අපගේ මෙම දෙවන අයවැය මගින් පළමු අයවැයෙන් අප දැමූ අඩිතාලම තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථිකයේ වේගවත් පිම්මක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් කරා අපේ අනගමනයේදී අභියෝග ජය ගනිමින් ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය හා සහයෝගය අපි අපේක්ෂා කරනවා.